හායි සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම අද මගේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන එන්නේ මම කොහොමද සාරණ හදාගන්නේ කියලා. මේ තියෙන්නේ මගේ සාරණ මිටිය. මම සාරණ හදද්දි සාරණ එකේ කොළ ගතියට හානියක් නොවෙන්න තමයි හදාගන්නේ. එහෙනම් අපි බලමුකෝ කොහොමද මම මගේ සාරණ එක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි ඉතින් කරන්න ඕනේ සාරණ මිටිය තෝරගන්න එක. සාරණ මිටිය තෝරගද්දි මේ ඉත්තේ මෝරපු කොටස ගන්නෙ නැහැ. මම නම් කොළ ටික වගේම මේකේ මෝරපු නැති දඬු කොටසත් ගන්නවා. මේ විදිහට කඩාගෙන යද්දී අපිට තේරෙනවා ඒක මෝරලාද නැද්ද කියලා. මෝරපු කොටස් ගන්න නැතුව මෝරපු නැති දඬු කොටසත් අපි ගන්නවා. මේ තියෙන්නේ මම තෝරගත්ත සාරණ ටික. ඊට පස්සේ මම මේක තුන් පාවරක් විතර හොඳට හොදලා ඒක වතුර බෙරෙන පැත්තකින් තියනවා. ඊළඟට මම ගන්නෙ පරිප්පු. පරිප්පු ටිකත් හොඳට හොදලා වතුර ටිකක් ඒක තැම්බෙන ප්‍රමාණයට දාලා ඊළඟට මම හදා ගන්නවා මගේ අනිත් බඩු ටික මේකට දාන. ඒකට මම ගන්නෙ බීලුණු, සුදු ලුණු සහ ආමු මිරිස්. ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඔයාට ගන්න පුළුවන්. ඊළඟට මේ ටිකත් මේ විදිහට කපාගෙන මම අර හොදලා තැම්බෙන්න ඇති ප්‍රමාණයට වතුර දාගත්ත පරිප්පු එකටම මේ ටික එකතු කරගන්නවා. ලුණු, අමු මිරිස්, සුදු ලුණු ඒ වගේම මෙතෙන්දි මම රම්පි සහ කරපිංචත් එකතු කරගන්නවා. ඊළඟට මම මේ දාන්නේ 3-5 කුඩු. අපි කොළ එකත් එක්ක මිශ්‍ර කරන හින්දා තමයි මම මෙතනදි පරිප්පුකට 3-5 කුඩු දාගන්නේ. ඊළඟට මිරිස් කුඩු සහ කහ කුඩු. ඊළඟට අපි යන්නේ මේක ලිපෙන් තියලා පරිප්පු එක තඹ ගන්න. පරිප්පු එකේ වතුර ටික මේ විදිහට හිඳුනට පස්සේ තමයි අපි කොළ ටික එකතු කරගන්නේ. කොළ ටික එකතු කළා හොඳට පරිප්පු එකත් එක්ක මේ කොළ ටික අපි මිශ්‍ර කරන්න ඕනේ. ඊට පස්සේ ලොකු වෙලාවක් තියාගන්න එපා. අපි මේ කොළ එකේ කොළ ගතිය රැක ගන්නත් ඕනේ. ඒ හින්දා චුට්ටක් හැඳි ගාලා මෙන්න මේ විදිහට තැම්බීගෙන එද්දි අපි ඊළඟට කරන්නේ මිටි කිරි ටිකක් මේකට එකතු කරගන්න එක. ඔයා ඩයට් කරන කෙනෙක් නම් මේ වෙලාවේ දිය කිරි එකතු කරගන්න. හරි. දැන් මගේ කොළ ටික ගානට තැම්බිලා තියෙන. ඒ නිසා මම මේ වෙලාවේ මිටි කිරි එකතු කරගන්නවා. මෙන්න මේ විදිහට මිටි කිරි එකතු කරගෙන මෙතනදී මගේ රස අනුව මම ලුණුත් එකතු කරගන්නවා. ඒ මොකද කිරි දැම්මට පස්සේ අපි ගොඩක් වෙලා ලිපේ තියන්නේ නැති හින්දා. මෙන්න මේ විදිහට හැඳි ගාලා හොඳට මිශ්‍ර කරලා සාරණ එක හදා ගන්නවා. ඕනේ ඉතින් මගේ සාරණ එක නම් හැදිලා ඉවරයි. උගන්ට පේනවනේ මේකේ කොළ පාට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. කොළ පාට ඒ විදිහටම තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ සාරණ එක. උගන්ට මොකද හිතෙන්නේ මේ ගැන? ඕගොල්ලෝ කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම subscribe කරලා bell icon click කරලා තිබ්බොත් මේ වගේම වීඩියෝ ගන්න බලන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න. සුබ දවසක්.